ඔයාත් අනිවාර්යෙන්ම WhatsApp app එක යූස් කරනවනේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ WhatsApp app එකට ආව සුපිරිම මාරම ඉන්ටරෙස්ටිං ෆීචර්ස් ටික ගැන. මේ වීඩියෝ එක මිස් කරගන්න ඔයාලට මාරට ප්‍රයෝජනවත් වෙන සුපිරිම ෆීචර්ස් WhatsApp එකේ new අප්ඩේට් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එක මිස් කරගන්න දෝ බලන්න මේ අප්ඩේට් එක මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයාලා තාම අපේ channel එක subscribe කරලා තියෙනවා ඔයාලා තියෙන subscribe button එක press කරලා ඔයාලා bell notification එක on කරගෙන වීඩියෝ එකට යමු. තාමත් ඔයාලා WhatsApp app එකේ new version එක download කරගන්න නැත්නම් ඔයාලා දැන් ඔයාලගේ app store එකට හරි නැත්නම් Play Store එකට හරි ගිහින් ඔයාලගේ WhatsApp app එකේ new version එක download කරගන්න ඕනේ. ඉතින් එහෙම උත්තර ඔයාලට මෙන්න මේ අලුත්ම මේ features ටික පෙන්නන්න. අපි කතා කර ඉන්න ඕනේ. අපි වීඩියෝ එකකින් බලමු මේ මම අද අලුත් වීඩියෝ එකකින් ආපු features මොනවද කියලා. වීඩියෝ එකෙන් අපි කතා කරන පළවෙනි WhatsApp trick එක වෙන්නේ WhatsApp එකට profile එකක් දාගන්න trick එක. ඉතින් මේකට ඔයා පළවෙනිට ඔයාගේ WhatsApp app එක open කරගෙන මෙතනින් ඔයාගේ settings tab එක open කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ profile එක edit කරන තැන. ඉතින් ඔයාලට මෙතන මේ edit කියන එක යටතේ බලා ගන්න පුළුවන් avatar කියන එක. ඔයා ඒක click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ tab එකකට open වෙනවා. ඉතින් ඔයා මෙතන get start කියන එක click කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ කිව්ව own avatar කියලා. ඉතින් ඔයාලට මේක ඕනනම් ඔයාගේ ෆොටෝ එකක් කරහා හදාගන්න පුළුවන් avatar එක. නැත්තම් ඔයාලට මේක ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට create from selfie කියන එක click කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ page එකක් ලෝඩ් වෙලා ඔයාලට මෙතනින් ඔයාගේ මූණේ පැහැදිලි ඡායාරූපයක් මෙතනට පෙන්වන්න එනවා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ මූණ හොඳින් පැහැදිලිව පෙන්වලා මෙන්න මෙතන මේ තියෙන selfie icon එක click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා ටිකක් වෙලා ලෝඩ් වෙලා මෙන්න මේ විදිහට ඔයාගේ avatar එක නිර්මාණය වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක හරහා ඕනනම් ඔයාගේ avatar එක කස්ටමයිස් කරගන්න පුළුවන් ඒක විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලට ඕන විදිහට මේ avatar එක කස්ටමයිස් කරගෙන මෙන්න මෙතන save and continue කියන බටන් එක click කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට open වුණු tab එක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ avatar එක ඇඳන් ඉන්න clothes වගේ දේවල් මාරු කරන්න. ඉතින් මම මේ විදිහට මේ ඇඳන් ඉන්න ඒවා මාරු කරලා මෙන්න මෙතන මේ තියෙන save button එක click කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ avatar එක update වුණා කියලා බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ avatar එක හදා ගැනීම වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ ඔයාගේ මේ profile එකට ඒ avatar එකත් add කරන්න. ඉතින් ඔයාලට මේකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන edit කියන button එක click කරලා මෙන්න මේ avatar කියන එක click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ avatar එකත් එක්ක ඔයාගේ profile එකයි දෙකම පෙන්වන්න හදන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මෙතන මේ තියෙන continue කියන button එක click කරන්න. මෙන්න මෙතනින් ඔයාගෙන් අහනවා ඔයාගේ avatar එක මොන ඉරියව්වෙන්ද ඉන්න ඕන කියලා. ඉතින් ඔයාලට මෙතනින් ඔයා ඉන්න avatar එක තියෙන mood එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට හොඳ mood එකක් දීලා මෙන්න මෙතන add avatar to profile කියන එක click කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ avatar එකත් ඔයාගේ profile photo එකට එහා පැත්තෙන් add වෙලා තියෙනවා. දැන් ඔයාගේ account එකට අලුතෙන් add වෙන කෙනෙක්ට ඔයාගේ profile එක මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාගේ profile එක එකපාරකට save වෙලා ඔයාගේ avatar එක මේ bye කියන mood එක පෙන්න. ඉතින් මම අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දෙවෙනි trick එක ගැන status සම්බන්ධ field එකක්. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ status field එක බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතන මේ තියෙන status ධන icon එක click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට යට ගිහින් ඔයාලට කැමති ස්ටේටස් එකක් තෝරගන්නවා. ඉතින් ඔයා මේ විදිහට ඔයා කැමති ස්ටේටස් එකක් තෝරගෙන ඉතින් ඔයා මේ ස්ටේටස් එක දාද්දි මෙන්න මෙතන මේ ඔයා කොනේ මෙන්න මෙතන උඩින් ස්ටිකර් අයිකන් එකක් තියෙන බලා ගන්න පුළුවන්. ඔයා ඒක ක්ලික් කරා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් රියැක්ෂන් කියලා කොටුවක්. ඔයා එන්න ඒක ක්ලික් කරා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ප්ලස් අයිකන් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන කැමති රියැක්ෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මම කැමති රියැක්ෂන් එකක් දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ තියෙන done button එක ක්ලික් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේන icon එක මෙන්න මේ කැමති තැනකින් තබා ගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන send in icon එක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ status එක send in වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ status එක වැල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මේ status එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාගේ status එකේ මෙතන ඔයාගේ අර දාපු heart icon එක තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ heart icon එක click කරද්දී මෙන්න මේ විදිහට ඔයාලට ඉතින් ඔයාලා මෙන්න මේ icon එක click කරන අය මෙන්න මෙතන මේ තියෙන reaction field එකේ ඉන්න අයගෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරන තුන්වෙනි ට්‍රික් එක වෙන්නේ මෙන්න මේ chat කරන කම්මැලියට තියෙන සුපිරිම trick එක. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ chats හොයාගන්න තියෙන search bar එකේ මෙන්න මේ විදිහට ඔයාලට යටින් බලා ගන්න පුළුවන් පොඩි
ප්‍රසන්ටේෂන් වගේක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් තියෙනවා ඔයාලට ඕන කියමු මොකක් හරි ඔයාගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකකට වගේ gift එකක් gift idea එකක්. ඉතින් ඔයාලට මෙන්න මෙතන මේ තියෙන ඒවායින් ඒක හොයාගන්න බැරි අමාරුයි වගේ නම් මෙන්න මෙතන යට තියෙනවා. ඉතින් මෙතන search bar එකේ search කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතන තියෙන බලා ගන්න පුළුවන් help me with gift ideas කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ AI එකෙන් ඔයාලට මේක මොන වගේ දෙයක්ද මේකෙන් ඕන මොන වගේ සඳහාද කියලා මැසේජස් එනවා. ඉතින් ඔයාලට මේ ටික දීලා ලස්සන gift idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් AI එක හරහා ලස්සන gift idea එකක් දෙනවා. ඉතින් ඔයාලට තියෙන මෙන්න මේ දීපු idea එක මෙන්න මෙතන මේ තියෙන බටන් එක ක්ලික් කරලා මෙන්න මෙතන copy icon එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ යාළුවගේ chat එකට ගිහින් මෙන්න මේ විදිහට ඔයාලට මේක paste කරගෙන send in icon එක ක්ලික් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරන ඊළඟ ට්‍රික් එක වෙන්නේ මෙන්න මේ bout එක සම්බන්ධ ට්‍රික් එක. ඉතින් ඔයාලා මෙන්න මෙතන මේ තියෙන dot තුන ක්ලික් කරලා setting එකට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලගේ profile එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට යට තියෙනවා about කියලා icon එකක් අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් අලුතෙන් features ටික එකතු වෙලා තියෙනවා මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට මෙන්න මෙතන මේ free to chat කියන බටන් එක ක්ලික් කරලා ඉතින් ඔයාලට මේ ඔයා නොයිකන් free ඉන්න time එක මේ about එක දෙන්න පුළුවන්. ඉතින් ඔයා traveling වගේ නම් මෙන්න මේ about එකක් එක එක විදිහේ about තියෙනවා. ඉතින් මේ free to chat කියන about එක දීලා මෙන්න මෙතන මේ ඔයාලට මේ about එක වැටලා තියෙන්න ඕන දින ගාන. එහෙම නැත්නම් එකේ කට්ටියට පෙන්වන්න ඕන දින ගාන මෙතනින් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට 2 days දීලා save button එක ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට back වෙලා මෙතනින් right button එක ක්ලික් කරලා back වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක දුන්නම් මෙන්න මේ විදිහට වගේ chat එකේ උඩ comment බලා ගන්න පුළුවන් මෙන්න මේ free to chat කියන එක. වීඩියෝ එක ගන්න ඔයාලට තියෙන comment section එකේ තියෙන නිකන් අපිට නෙවෙයි ඔයාලට. ඉතින් ඔයාලට තියෙන comment section එකේ අනිවාර්යෙන්ම මොකක්ද දෙයක් දාගෙන යන්න. ඉතින් අපිට ඊළඟ වීඩියෝ වල ඔයාගේ comment එක ගොඩක් වැදගත් වෙනවා.